මයුර සංදේශය. මයුර සංදේශය කියන්නේ සිංහල සාහිත්‍යයේ ප්‍රසිද්ධ සංදේශ කාව්‍යයක්. මේ කෝට්ටේ යුගයට අයත් කාව්‍යයක් ලෙස සැලකෙනවා. මෙම කාව්‍යයේ විශේෂත්වය වන්නේ මයුරයා එනම් මොනරා පණිවිඩයක් ගෙන යන දූතයෙක් ලෙස යොදා ගැනීමයි. කවියා මයුරයට පණිවිඩය බාර දෙන අතර ඔහු යන ගමන් මාර්ගය තුල ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය ඉතා අලංකාර ලෙස වර්ණනා කරනවා. එහි ගම්මාන ගංගා කඳු වැටි විහාර දාගැබ් සහ පූජනීය ස්ථාන පිළිබඳ විස්තර අඩංගු වෙනවා. මෙම කාව්‍යයෙන් බුදු දහමට ගරු කිරීම සහ සිංහල සංස්කෘතියේ අගයද පෙන්වනවා. එමෙන්ම උපමා රූපක සහ අලංකාර භාෂාව භාවිතා කරමින් කවි රසය වැඩි කර තිබෙනවා. විභාගයට වැදගත් කරුණු කුහිපයක් මතක තබා ගන්න පුළුවන් මයුරය තමයි පණිවිඩය ගෙන යන දූතයා. මේ සංදේශා කාව්‍ය කියේ කෝට්ටේ යුගයට අයත් කෘතියකි. මවුර සංදේශය සිංහල සාහිත්‍යයේ වැදගත් කාව්‍යයක් ලෙස අදටත්